දැන් අපි බලමු නදීෂාන් සර්ගේ අලුත්ම වෙබ්සයිට් එකට කොහොමද ඔයාලා නිවැරදිව රෙජිස්ටර් වෙන ආකාරය. මුලින්ම ඔයාලගේ වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගන්න. මම දැන් ගිහින් ඉන්නේ Google Chrome වෙබ් බ්‍රවුසර් එකට. මුලින්ම බලන්න ඕනේ ඔයා එදිනෙදා යූස් කරන Gmail එකකින්ද වෙබ් බ්‍රවුසර් එකට sign in වෙලාද ඉන්නේ කියන එක. එහෙම නැත්නම් සේරටම කලින් ඔයාගේ වෙබ් බ්‍රවුසර් එකෙන් Gmail එකට sign in වෙන්න ඕනේ. දැන් search bar එකේ මේ විදිහට njchem.lk කියලා ඔයා search කරගන්න ඕනේ. දැන් මේ විදිහට search කරගත්තට පස්සේ ඔයාලට මේ විදිහට නදීෂාන් ජයසූරිය සර්ගේ chemistry class එකේ වෙබ්සයිට් එක පෙන්නනවා. ඊට පස්සේ ඔයාලා මේ landing page එකේ මේ dashboard එකේ තියෙන මේ go to dashboard කියන එක උඩ ක්ලික් කරගන්න ඕනේ. මේ විදිහට ක්ලික් කරගත්තට පස්සේ දැන් ඔයාලගේ Gmail ගිණුම හරහා ඔයාලව රෙජිස්ටර් කරගන්න තමයි යන්නේ. දැන් ඔයාට අවශ්‍ය Gmail එක උඩ ක්ලික් කරලා මේ විදිහට Gmail එක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ දැන් ඔයා මෙතන continue කියන බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයාව dashboard එකට යනවා. dashboard එකට ගියාට පස්සේ මේකේ ඔයාට දැන් මෙතන 150%ක්ම ඔයා මේකේ රෙජිස්ටර් වෙලා ඉවරයි. දැන් ඔයාට තියෙන්නේ ඔයාගේ ප්‍රොෆයිල් එක නිවැරදිව සකසා ගන්න. අපි දැන් බලමු ප්‍රොෆයිල් එක සකසා ගන්නේ කොහොමද කියලා. හරි. මම දැන් මෙතෙන්ට යනවා. මේ විදිහට මෙතන උඩ ඔයා ක්ලික් කරගන්න. ඒකේ my profile කියන එකට ඔයා යන්න ඕනේ. my profile කියන එකට ඔයා ගිහිල්ලා දැනටවත් මෙතන ඔයාගේ Gmail එක දීලා ඉවරයි. ඒත් එක්ක දැන් මේ විදිහට ඔයා ෆිල් කරගන්න ඕනේ. ඔයාගේ නම, පාසල, ජාතික හැඳුනුම්පත් අංකය, WhatsApp නම්බර් එක, ෆෝන් නම්බර් එක, ඒ වගේම ඔයාලගේ නිවැරදි ලිපිනය හරියටම ඇතුළත් කරගන්න. දැන් අපි ඇතුළත් කරගමු ඔයාලගේ මෙතන තියෙන විස්තර ටික. මෙතනින් ඔයාලා එක්සෑම් එක ඔයාලගේ රෙජිස්ටර් කරගන්න ඕනේ. මෙතනින් ඔයා ඔන්ලයින්ද, YMBද, සියෝවින්ද කියන එක. හරි. දැන් අපි ඇවිල්ලා ඉන්නේ ඩෑෂ්බෝඩ් එකට. ඩෑෂ්බෝඩ් එකේ මෙතන තියෙන උඩම ප්‍රොෆයිල් කියලා. ඔයාලා මුලින්ම my profile කියන එකට යන්න. ඔයාලා ගියාට පස්සේ ඔයාලගේ Gmail එක දැනටමත් එතන select වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා මෙතන ඔයාලගේ full name එක දෙන්න. ඒකේ first name එක, last name එක දෙන්න. ඔයාලගේ phone number එක මෙතන select කරන්න. ඔයාගේ WhatsApp number එකක් මෙතන select කරන්න. ඒක අනිවාර්යයි. ඒ වගේම exam year එක ඔයා 2026 A level කරන කෙනෙක්ද, 27 A level කරන කෙනෙක්ද, 28 A level කරන කෙනෙක්ද කියලා දෙන්න. ඒත් එක්කම ඔයා මෙතනින් online ද, YMBද, සියොමින්ද කියන එක select කරන්න. ඒ වගේම stream එක maths ද, bio ද, agri ද කියන එක මෙතනින් ඔයා select කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ district එක මෙතනින් ඔයා පව් select කරන්න ඕනේ. ඒත් එක්ක මෙතන NIC number එක ඔයාලගේ හරි NIC number එකක් දෙන්න ඕනේ. හරි. ඊට පස්සේ ඔයාලා හරියටම ඔයාලගේ ස්කූල් එක දීලා මෙතන ඇඩ්‍රස් එක අනිවාර්යෙන් ඔයා fill කරන්න ඕනේ. මොකද ඔයාට ටියුට් එක එන්න නම් මේක හරියට fill වෙලා තියෙන්න ඕනේ. බලා ගන්න පුළුවන් වගේ ප්‍රොෆයිල් එක නිවැරදිව ක්‍රියේට් වෙලා තියෙනවා. දැන් ඔයා හරියටම වෙබ්සයිට් එකට රෙජිස්ටර් වෙලා තියෙන්නේ. ඉදිරි කටයුතු පිළිබඳව අපි වෙනත් වීඩියෝ එකකින් ඔයාලව දැනුවත් කරන්න.